හලෝ හලෝ කට්ටියට කොහොමද ඉතින්? අද යන්න ඔස්කර් රිෂබ් එකට පොඩි වටයක් දාන්න. මෙතන තියෙන බදුල්ල වස්සර පාරේ මුතියංගනේ පන්සල ඉස්සරහා. ගිහින් බලමු ඉන්න මාළු මොනවද කියලා. මුලින්ම යනකොට ටැංක් එකේ ඉන්නේ ග්ලෝ ටෙට්‍රා සෙට් එක. කලර් ටෙට්‍රා කියලාත් කියනවා. ටිකක් ලොකු සයිස් එකක් තමයි ඉන්නේ. ඊළඟ ටැංක් එකේ ඉන්න ප්ලැටිනම් කාප් සෙට් එක. වෙල්ටෙලය තනින් ගියාම මෙතන ටැංක් එකේ ඉන්නවා වෙල්ටෙල් ටින් කොයිල් බාබ්ලයි බ්ලූ ග්‍රාමි සෙට් එකකුයි. අඟල් දෙකමාර වගේ සයිස්. ඊගාව ටැංක් එකේ ඉන්නේ ඒන්ජල් සෙට් එක. තනින් ගියාම ඊගාව ටැංක් එකේ ඉන්නේ ජර්න් ග්‍රාමි පොඩි සයිස් එක. හොඳ කලර්ස් තියෙන හොඳ මාළු සෙට් එකක් ඉන්නවා. ඊගාව ටැංක් එකට ගියොත් ඒකේ ඉන්නවා ප්ලැටිනම් කාප් සෙට් එකක්. ඉස්සරහට ටැංක් එකේ හිටපු සයිස්මයි. ජෝඩුවක් 800ක් වෙනවා. වෙල්ටෙල් ප්ලැටිනම්. ලස්සන මාළු සෙට් එකක් ඉන්නේ. තනින් ගියාම ඊගාව ටැංක් එකේ ඉන්නවා නෝමල් බ්ලැක් කැට් ෆිෂ් එක. හොඳ ඇක්ටිව් මාළු සෙට් එකක් පේනවනේ. අඟල් 3මාර වගේ සයිස් ඉන්නවා. පොඩි පැටවමුත් ඉන්නවා. එතන ප්ලාන්ට් වර්ග තියෙනවා. මේකේ ඉන්න ගෝල්ඩ් ෆිෂ් පොඩි සයිස් එක. ජෝඩුවක් 300. ලස්සන සෙට් එකක් ඉන්න කලර්ස් තියෙනවා හොඳට. ඇක්ටිව් මාළු සෙට් එක. ප්ලාන්ට් වර්ග තියෙනවා. නියෝන් ටෙට්‍රා සෙට් එකක් ඉන්නේ මෙතන. තව මාළු වර්ගකින් ඒ නම නම් දන්නේ. කොස්ටික්කා ටෙට්‍රා. ඊගාව ටැංක් එකට ගියාම ඉන්නවා ගෝල්ඩන් ඩස්. ප්ලේටි එක ඉන්නවා. ඊළඟට ඉන්නවා බ්ලැක් මොලිස්.
මේ ටැංක් එක normal plate වර්ගයක් ඉන්නවා. වීඩියෝ එක මම බැලුවා. ඉස්කෝල නිවාඩුනේ. rainbow black shark set එකක් ඉන්නවා ටැංක් එකේ. අඟල් 2 වගේ size. ඉස්සෙල්ලා වීඩියෝ එක. මාළු ගෙනියන්න එනවා. තව discuss ජෝඩුවක් ඉන්නවා. තනින් ගියාම ඉන්න ලොකු goldfish size එක. අමාරුම ලස්සනයි. red cap එකක් ඉන්නවා. මෙතනින් මම ආසම් කරන මොලේ black calf එක. මාරම ලස්සනයි. පොඩි calf set එකක් ඉන්නවා මේ ටැංක් එකේ. අඟල් 2 වගේ. ඊට පස්සේ ගියාම මේ ටැංක් එකේ normal white catfish එක ඉන්නවා අර size ම තමයි. active මාළු set එකක් මෙතනත් ඉන්නවා. නිරාඩ අර වීඩියෝ එක මම බැලුවා. ඒ පැත්තෙන් ගියා නම් ගේමක් ගහන්න පුළුවන්. මේ ටැංක් එකේ ගත්තොත් tiger barb ඉන්නවා green එක red එක normal එක වගේම aussie barb එක ඉන්නවා. සෙන්ටිමීටර් 1.5 වගේ size මාළු set එකක් ඉන්නේ. මේක විශේෂ ඔෆර් එකක් තියෙනවා. ජෝඩුව 200යි ජෝඩු 5ක් ගත්තොත් 900යි. මෙතනත් ඉන්න normal පොඩි කාෆ්ලා set එකක් whale tail set එකක් ඉන්නේ. මෙතන ආසම් මාළු වර්ග ඔස්කා. කොහෙවත් ඔස්කා හොයාගන්න නැහැ මම දැන් අනිත් මෙතන ඉන්න සුපිරි ඔස්කා set එකක්. ටිකක් ලොකු size එකක්. black tiger එක ඉන්නවා, copper එක ඉන්නවා, leopard එක ඉන්නවා. whale tail එක normal එක දෙකෙන් ඉන්නවා ගන්න. active මාළු set එකක් colours තියෙනවා.
ఇంకా అక్కడ ලොකු කාප් සෙට් එකක් ඉන්නවා. අඩිය සයිස් වගේ කාප්ලත් ඉන්නවා මෙතන. සෙන්ටිමීටර් 15 වගේ සෙට් එකක් ඉන්නවා. කොහොමද ලොකු කාප් සෙට් එක. කොයි කාප්ලද කියලා නම් දන්නේ නෝමල් එක කියලා තමයි මම හිතන්නේ. ඊළඟට ඉන්න පෝලෝ පැරට් සෙට් එකක් වයිට් එකයි බ්ලූ එකයි දෙකම ඉන්න පොඩි සයිස් එක. පට්ට ඇග්‍රෙසිව් මෝල් සෙට් එකක් ඉන්නේ. කලර්ස් එක හොඳට තියෙනවා. මෙතන ඉන්න කාප් සෙට් එක සාමාන්‍ය අඟල් 2.5 වගේ සයිස්. ලොකු සයිස් කාප් එකක්. මෙයාලගේ තුන්දර කලර්ස් තියෙනවා. මේ ටැංක් එකේ තියෙන කාප් සෙට් එකක් ඉන්නවා. තයින ජර්ඩ් කුරාමි බ්ලැක් එක. ඊගාවට ගියාම ගෝල්ඩ්ෆිෂ් පොඩි සයිස් එකක් ඉන්නවා. අඟල වගේ සයිස් සාමාන්‍ය. මෙයාලත් මාර ඇක්ටිව් මෝලු සෙට් එක. ඔක්කොම ලස්සනයි. මේ ටැංක් එකේ ඉන්නේ රෙඩ් බෙලි පාකු සෙට් එක. පොඩි සයිස් අඟල් 2.5 වගේ සයිස්. මෙයාලත් කලර්ස් එක හොඳට තියෙනවා. හොඳ මාළු සෙට් එකක්. මේ ටැංක් එකේ ඉන්න සුපිරිම ගෝල්ඩ්ෆිෂ් සෙට් එක. මාරම ලස්සනයි. මේක ඉන්න රෙඩ් කොමන් සාමාන්‍ය පොඩි සයිස් එක. මේ ටැංක් එකේ ඉන්න පත සයිස් ගෝල්ඩ්ෆිෂ්ලා. පාට හොඳට කලර්ස් තියෙන සුපිරි ඇක්ටිව් මෝලු සෙට් එකක ඉන්නේ. මාරම ලස්සනයි. මේ ලයිට් දාගෙන ඉතින් නැද්ද?
මේක ලයිට් දාලා මෙතන ටැංක් සෙටප් හදන්න ඕනේ ලී කොට වර්ග තියෙනවා. ගාව ටැංක් එකේ ඉන්න සුපිරි මාළු සෙට් එකක් ඇල්බිනෝ පාපු සෙට් එක. මාරම ලස්සනයි. තනින් ගියාම මේකේ ඉන්නවා කාෆ් සෙට් එක. පොඩි සයිස් එකක්. මේ ටැංක් එකේ ඉන්නවා රෙඩ් කොමන් ලොකු සයිස් එක. සාමාන්‍ය අඟල් 2.5 වගේ. මේ ඇල්බිනෝ රෙඩ් පැච් ඔස්කා එක වීල් ටේල් එක ඉන්නවා. නෝමල් එකක් තියෙනවා දෙකම ඉන්නවා. සාමාන්‍ය අඟල් 2.5 වගේ සයිස්. අතන රෙඩ් පැච් එකයි තියෙන්නේ. මේ මාළු වර්ග නම් නම දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. හෑන්ඩ් ක්ලීනර්ස් ලෝන කට්ටිය ඉන්නවා. මෙතන ගියාම ඉන්නේ නෝමල් ගප්පි එක. සාරි ගප්පි. පොඩි සයිස් එකක් ඉන්නේ. ගාවට ගියාම ඉන්නවා මලාවි සෙට් එක. මම පට්ට මාස කරන මාළු. මම මලාවි සෙටප් එක කරන්න තියනවා බලමු ඉස්සරහට. කලර්ස් එක හොඳට තියෙන මාළු සෙට් එකක් ඉන්නවා. yellow ඉන්නවා, white ඉන්නවා, blue ඉන්නවා. ඊගාවට ගියාම ලෙපර්ඩ් ඔස්කා වේල් ටේල් එක ඉන්නවා. ගල් 2.5 වගේ සයිස්. කලර් ෆීඩ් නම් දීලා නැද්ද කොහෙද? මාරම ලස්සනයි වුණාට. සුපිරිටම කලර්ස් තියෙනවා. පට්ට ඇක්ටිව් මාළු සෙට් එකක්. ඊගාවට ගියාම ඉන්නවා බැලුම් මෝලි බ්‍රීඩින් සයිස්.
මොලිගෙන් පස්සේ ඉන්නවා තහනම් මොලෙක් කෙනෙක් පිරානා. ඒත් අඟල් දෙක වගේ සයිස් ඉන්නේ. ගප්පි සෙට් එකක් ඉන්න එතනත්. ෆීමේල් සෙට් එකක් ඉන්නේ ගොඩක් මෙතන. මෙතන ගියාම ඉන්නවා සොට් ටේල්. ගෝල් ෆිෂ් ලොකු සයිස් එකක් ඉන්නවා. මෙතන රෙඩ් කැප් ඉන්නවා පොඩි සයිස් එක. සිල්ලු ඩොල සෙට් එකක් ඉන්නවා කමාරු වගේ සයිස්. මෙන්න ඉන්න සුපිරිම මාළු සෙට් එක සිල්වර් වන පොඩි පැටව. අඟල් දෙකමාර 3 වගේ. මාරම ලස්සන මාළු සෙට් එක පොට් ඇක්ටිව්. පොන්ඩල්ට එහෙම කාෆ්ලා වෙන කට්ටියට කාෆ්ලා ඉන්නවා. මාළුන්ට අමතරව මෙතන තියෙනවා මාළු ඇති ගන්න ඕනි අනිත් ඇක්සසරිස් ඔක්කොම. ෆිල්ටර්ස්, ලයිට්, ඔක්සිජන් පම්ප්, ටැංක්, කෑම වර්ග, බෝල් වර්ග, ගල් ජාති තියෙන සෙටප් ගන්න ඕනි හැමදේම මෙතන තියෙනවා. ඉතින් ඔයාලට මෙතන අයියව සම්බන්ධ කරගන්න ඕන නම් මම විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මම අද වීඩියෝ එකෙන් ගිහින් ඉන්න හැමෝම channel එක subscribe කරලා like එකක් දාලා support එකක් දෙන්න.